අන්තර්ජාලයේ Facebook එකේ දුප්පත් ළමයෙක්ගේ කතාවක් දාලා තිබුණා මම දැක්කා. හැබැයි චුට්ටක් අහන්න දෙනවා ඔයාලටත්. විදේශයේ කියන විදිහට මෙයා කතා කරන විදිහට නම් ඌරු බොක්ක කියලා. හරිද? ඒ නිසා අපි ඒ කට්ටිය දකින්නකම් මේ වීඩියෝ එක ඉස්සලාම ෂෙයා කරමු මේක ඇත්තක් නම්. දන්න අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න මේ වගේ මිනිස්සුන්ට ඇත්තටම හරියන්න ඕනි. හරියන්න ඕනි. කන්න බොන නැති නිසා තමයි මේ වගේ වීඩියෝ එකක් දාලා ඇත්තෙම කියලා මම හිතනවා. මේ Facebook එකේ නම තමයි සුමිත අශෝක. හරිද? ඒක ස්ක්‍රීන්ෂොට් එක මම මේක ඉස්සරහට දාන්නම්. ඒතර ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. අපි මේකේ නම්බරයක් දාලා තියෙනවා. ඒ නම්බරයට කෝල් එකකුත් අරගෙන බලමුකෝ. මේක ඇත්තක්ද බොරුවක්ද කියන්න කියලා. ඒ මිනිස්සයාගෙම අහලා බලමුකෝ. හෙලෝ. මේ ඔයාගේ වීඩියෝ එකක් දාලා තිබුණා මේ Facebook එකේ මේ ළමයි එක්ක මොකද්ද අයියා කේස් එක? කේස් එක කියන්නේ අවුරුදු 3ක් වෙනවා ඉතින්. අවුරුදු 3ක්? ඔන්ලයින් පාස්කමේ ඉතින් අනාථ වෙලා මහපාර තමයි දුක් විඳින්නේ. ඒ කියන්නේ මේ ගෙවල් කොහෙද ඉස්සලා මට කියන්නකෝ. ගෙවල් සූර්යාපාරේ හරුවල රක්ෂම කියන ගම්මානේ. හරි. මේ හම්බන්තොට පාලමක් කියලා තමයි ඉතින් ජීවත් වෙන්නේ. අම්මට සිරේ කියන හම්බන්තොට මේ පාලමක් යටත් ජීවත් වෙන්නේ. ගේ තියෙනවා ගේත් අරගත්ත කොරෝනාගේ ඉස්සෙල්ලා ලක්ෂ 5ක් දීලා තව ලක්ෂ 5ක් ගෙවන්න තියෙනවා ඒවා ගෙව්වේ නැහැ ඒවා ඔක්කොම පොඩි වෙලා තියෙන්නේ. හරි. දැන් දරුවෝ දෙන්නට කන්න දෙන්න ඉතියක් නැති මහා පාරි දුක් ඉන්නවා. දරුවෝ කී දෙනෙක් ඉන්නවද? පොඩි දරුවට අවුරුදු 2යි මාස 5යි යාට පස්සේ සුදු තුනක් තියෙනවා අවිදින්න බෑ කතා කරන්න බෑ ලොකු දරුවට අවුරුදු 4යි මාසෙයි එයාට ලයිකින් ප්‍රශ්නයක් නැහැ එයා දැන් මොන්ටිසෝරි දාලා මොහොනේ. එතකොට දැන් වයිෆ් ඉදින්ද? වයිෆ් ඉන්නවා මේ එයාට මොකද කරන්න යන්න විදියක් නැහැ ඉතින් පොඩි දරුවා ඉන්න කියන්න බෑනේ ඉදින්නේ නැහැ මොකද. දැන් ඊතර කොහෙද ඉන්නේ? ගෙදරකද ඉන්නේ නැත්නම් තාමත් කොයි වෙන කොහේ හරියද? ගෙදර ඉන්නේ අපි ගන්නු ගෙදර ඉන්නේ. ඒ කියන්නේ කොහෙද දැන් සූර්යයේද? සූර්යයේ කරුණ දැක්සව කියන ගම්මාන. එතකොට අස්වැසුමේම රජෙන් දෙන අස්වැසුම නැහැ මම කොරෝනා ඉස්සෙල්ලා වදු අරගෙන කියන්නේ වාහනයක් අරගෙන වැඩ කළා මේ පළතුරු වගේ ආවා. හා හෙලෝ හෙලෝ මේ දතක් ගලවගෙන ආවිලා හරි අමාරුයි මේ කතා කරේ. නෑ මම එතකොට ඔයාට අස්වැසුම නැද්ද? අස්වැසුම තිබුණා 5000ක ඒකත් කපලා දැන් ආයි පිටවල දැම්මා. එතකොට දැන් ළමයින්ට දෙන රජයෙන් දෙනවනේ දීමනාව ඒවා මොකුත් නැහැ. ඇයි ඒක මේ නිලධාරි ඇවිල්ලා මහත්ය බලු ආහාර જાතියක් ඉන්නේ. ඔයතර හරි ඔයාගේ ග්‍රාමසේ වසම කොහෙට දෙන්නේ? වැඩිවැව. කොහෙද? වැඩිවැව. වැඩිවැව? ඔව්. වැඩිවැව. ඔව් වැඩිවැව. ඒ කියන්නේ සූර්යවැව පැත්තේ. ඔව්. ඒ කියන්නේ මේ දැන් ඔයාට අස්වැසුම් කලින් තිබුණා? ඔව් 5000 තිබුණා දැන් ඒකත් නෑ ඒකත් කපලා. ඒ කියන්නේ කොයි කාලෙද තිබුණේ? ආයි පුරවල දීපවලු තමයි. දීපවලු කියන්නේ කොයි කාලෙද කපලා තිබ්බේ? දැන් කපලා මාස 6ක් විතර වෙනවා. මාස 6ක් විතර 5000යි හම්බෙන්නේ? ඔව් 5000යි හම්බුනේ. ඊට වැඩි දෙනවනේ. ඊට වැඩි දෙනවා ඉතින් මේ කුඹුරු වලට 10ක් 15ක් තියෙනවා නම් පිටර 4ක් 5ක් දෙනවා මෙහෙමයි තමයි මෙහෙ දෙන්නේ. මොකද ඊටු මේ ළමයි පාරේ තියාගෙන ඉන්න මොකද මම ළමයා කතා කර බිස්කට් එකක්වත් නැහැ කියලා මම දැක්කා එහෙම මේ කතා කරනවා. ඔව් ළමයි ඉතින් ඉවත්නේ පාරේ 10 වෙනි මාසෙ පිළ ඇවිල්ලා දෙකේ ගහනක් කරලා තමයි එපා කියලා. ඉතින් ගොඩක් අමාරුතාවයෙන් ඉතින් ජීවත් වෙනවා දවසකට රුපියල් 400යි 500යි ඉතින් පොඩි දරුවෝ දෙන්නකින් කොහොම හරි ඉතින් පණගත ගහලා ජීවත් කරනවා නම් ඒක මේලක් හරි කන්න දීලා. හරි. තමයි සත්‍යය. ඔව් නේ. ඒකට මේ ඔයාට මොකද්ද රස්සාව කරන්න අමාරුයි කියලාත් ඒ වීඩියෝ එක තිබ්බ මොකද්ද ඒ ගැටලුව?
ඔයාට මේ රස්සාවක් කරන්න අමාරුයි කියලා වීඩියෝ එකේ තිබ්බ මම දැක්ක එක පොඩ්ඩක් බලන් යනකොට. මගේ ආහාර බොක්කේ මහ බඩලෙන් ගල් හයක් අයින් කරලා තියෙන අත් දෙක පැනලා තියෙන දකුණු කපාදයේ පොඩ්ඩක් පුපුරලා පළු කරෙන් පුපුරලා තියෙන. ඉතින් ඒ වගේ කට්ටියට දෙන්නවනේ ඉතින් අස්වැදුම් රජින්. අත්සම නෑ ආබාධිත මේකවත් දෙන්නේ අතක් හරි කකුලක් හරි අයින් වෙන්න ඕනේ. ඒක වගේ බඩේ කේස් ඒවා අදාළ නැතේ. ඉතින් රාජකාරීකාරයට වඳින්න ගියේ නැහැ. ඉතින් ගමනක් දෙකක් තුනක් හතරක් ගියා. ඉතින් වැඩක් නැහැ. අඳා වෙලපුණා. ඒජි ඔෆිස් එකට ගිහිල්ලා ඒජි ඔෆිස් එකේ මැඩම් ගාව අඳා වෙලපුණා. කොහේ ඒජි ඔෆිස් එකටද ගියේ? කොහේ ඒජි ඔෆිස් එකටද? කොහේ ඒජි ඔෆිස් එකටද ගියේ? සූරියව. ඒකෙන් කිසිම පළක් තිබ්බේ නැද්ද? දැන් ඔයා ඊටර කොහෙද මේ වෙලාවේ සල්ලි එකතු කරන්නේ? අප සල්ලි එකතු කරන්නේ නැහැ මම පාලමේ අදින්න සින්දු කෙනකින් කැමති අය ආධාර කරලා යනවා නැති අය නැහැ. මොන පාලමයටද? හම්බන්තොට ගුවන් පාලමයට මිරිජවිල හන්දි ඉඳන් යනකොට අහුවෙන පළවෙනි පාලමයට මං ඉන්නවා. හැම මොහොතකම ඉන්නවා? හැමදාම ඉන්නවා. හැමදාම උදේ කී ඉඳන්ද ඉන්නේ? උදේ 9:00ට වගේ ඉඳලා හවස 4 වෙනකම් ඉන්නවා. හවස 4 වෙනකම්. මේ ළමයි දෙනා චුට්ටක් කතා කරන්න පුළුවන්ද? මං අනිවාර්ය ඔයාගේ account number එක කියන්නකෝ. account number එක 27යි 12යි 02යි 02යි හරි 18යි 02යි හරි 11යි 531 හරි. එතකොට දැන් කොහොමද මේ නමත් එක කියන්න? ඒකේ සුමිත් අශෝක. හරි. එතකොට සාකාව කොයිද? මහජන බැංකුව ඌරුබොක්ක. ඌරුබොක්ක කියන්නේ ඒක මේ කොයි පැත්තටද අහුවෙන්නේ අයියා? දෙනියයි. ආයේ දෙනියයි. ඒකට ගෙවල් එහෙද කලින් තිබ්බේ? ඔව් කලින් එහෙ තිබුණේ. අවුරුදු කීයෙන්ද බැන්දේ? කතාවද බැන්දේ තුරු අර කියලා තිබුණා 47 න් මොකද්ද කතාවක් ඔය තාලා තිබුණා? 44න් බැන්දේ තාත්තා මැරෙන්න මොහොතක් තියාලි ළමයි කඳල වෙන්නන්න කිව්වනේ. හරි. ඒක නිසා ඉතින් තාත්තගේ පොරොන්දු ඉෂ්ට කරන්න කළා. දැන් ඉතින් මං අනාථයි තාත්තා නැති වුණා. ඕක තමයි සත්‍යය. ඒක තමයි කතාව නේ. ඔව් මන් දෙන්න නැතුව හිටියේ මොකද දරුවන් ජීවත් කරවන්න බැහැ කියලා මන් දන්නවා. ඒක නිසා. දැන් මොන අවුරුද්දද බැන්දේ ඔයා? 2020. හරි අපි පුළුවන් තරම් ඔයාලට උදව්වක් කරන්න බලන්නම්. මේ අනිවාර්ය උදව්වක් කරන්න බලන්න. ඔයා ඉන්නේ මේ කොහෙද මේ හම්බන්තොට නෑ ඔයා මේ ඩොල්කි ගහන්නේ කොයි හරිද හම්බන්තොට ගුවන් පාලම යටන ඉන්නේ. හරි. ඔයාට අනිවාර්යෙන් උදව්වක් කරන්න බලන්නම්. හරිද? ඔයාට කිසිම මේ ආබාධ දීමනාවක් ඊට පස්සේ අස්වැසුම්වත් කිසිම දෙයක් නෑ. ඔය ඇත්තනේ කියන්නේ බොරු නෙමෙයි. බලන හොඳේ. ඔය බලන්න ඒ ජොබිසේ රාතා කරලා බලන්න. ඒක තමයි මේ අවුලක් නෑනේ. හරි හරි. හරි මේ පොඩි පැටව දෙනා චුට්ටක් කතා කරන්න පුළුවන්ද? එක්කෙනෙක් බස් කරනවා කමන්න කතාවක්. හෙලෝ පුතේ කොහමද? බත් කනවද? බත් කනවා? දැන් මොනවද කන්නේ ඔයා? ඔයාගේ නම මොකක්ද අනේ? මොකද්ද? තෙරුවන්ගේ සරණයි. හොඳින් ඉන්න ඕනේ හොඳේ. හරිද? අම්මට තාත්තට සලකගෙන හොඳින් ඉන්න ඕනේ. හරි එහෙනම් බත් කන්න තෙරුවන්ගේ සරණයි. චූටි කොටසක් කියන්න බලන්න. බුදු සරණයි පුතේ හොඳින් ඉන්න ඕනේ. තාත්තට දෙන්නකෝ ෆෝන් එක. හෙලෝ මහත්තයා. හරි මේ මමත් පුළුවන් තරම් උදව්වක් කරන්න බලන්නම්. හරිද? බලමු මේ ඔයාලට මේ අපි ඇත්තටම මේ මම මේ අහම්බෙන් දැක්කේ මේ ඔයාගේ මේ වීඩියෝ එක. මට හිතුණ චුට්ටක් කතා කරන්න මේක ඇත්තද බොරුවක්ද කියලා කතා කරන්න ඕනි කියලා හිතෙනවා මම සෙනික කෝල් එකක් ගත්තේ. බොරු කල්ලා
වැඩක් නැහැ සර්. අයි බොරු කරන් දීගත්තන පොඩ්ඩක්. ඔව් ඒක තමයි බලමු මේ අපි වට උදව් කරන්න බලන්න පුළුවන් විදිහට මම වට උදව් කරන්න බලන්න හොඳේ හරි මම ඔයාගේ account number එකට කීයක් හරි දාන්න හොඳේ හරි බුදු සරණයි හා හම්බන්තොට සූර්යව පැත්ත ඉන්නේ උන් දකින්නකම් මේක ෂෙයා කරමු දකුණේ කොල්ලෝ ගිහිල්ලා හැමතැනටම ගිහලා උදව් කරනවා සල්ලි දාන්න එපා account number සල්ලි දානකොට account number සල්ලි දාන්න එපා ඇත්තටම ගිහිල්ලා හම්බන්තොට සූර්යව පැත්තේ මෙහෙම අය ඉන්නවා නම් ගිහිල්ලා උදව්වක් කරන්න මේ මිනිස්සයාට උදව්වක් කරන්න මොකද දන්නවද ඔයා රුපියල් 100කින් හරිය මිනිස්සයාට බිස්කට් පැකට් එකක් අරන් දුන්නොත් ඒ මිනිස්සයා සතුටින් කයි හැබැයි ඔයා දැන් අද රුපියල් 100 වියදම් කරයිද කීයකට වියදම් කරයිද 1000ක් අද කාලේ කිසිම දෙයකට වියදම් කරන්නත් බෑ 5000ක් කරගෙන බඩු මල්ලක් ගන්න බෑ හැබැයි ඒ මිනිස්සයාට රුපියල් 1000කින් බඩු චුට්ටක් අරන් දුන්නා නම් දරු පැටව එක්ක සතුටින් කයි කියලා මම විශ්වාස කරනවා මම මේක ගොඩක් දුරට මේ කරන්න හේතුවේ මේ පුංචි පැටව ටිකක් ඇවිල්ලා මෙතන ඇවිල්ලා අඬන නිසාමයි මම මේක කරන්න හැදුවේ. හවු කියලා නිකන් දුක හිතෙච්ච නිසා තමයි මම මේක කරන්න හැදුවේ. එහෙනම් තෙරුවන්ගේ සරණයි උදව්වක් කරන්න බලන්න මෙන්න මේ අහිංසක පැටවුන්ට